හෙලෝ අද වීඩියෝගෙන් අපි ඩිස්කස් කරන්න යන්නේ අපේ ස්කිල් ෂොප් වෙබ් ඇපලිකේෂන් එකේ හෝම් පේජ් එකේ ඩිසයින් පාට් එක සම්බන්ධයෙන්. ඉතින් අපි අපේ හෝම් පේජ් එකේ ඩිසයින් කරගන්න යූස් කරලා තියෙනවා HTML, CSS, ඒ වගේම Tailwind CSS, right. ඉතින් අපි මේ හෝම් පේජ් එක ඕනම ඩිවයිස් එක්ක යූස් කරන්න පුළුවන් රෙස්පොන්සිව් විදිහට තමයි ඩිසයින් කරගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද අපි අපේ හෝම් පේජ් එක ඩිසයින් කරලා තියෙන්නේ කියලා. රයිට්, මම මුලින්ම මගේ ඊමේල් ඇඩ්‍රස් එකයි පාස්වර්ඩ් එකයි මෙන්න මේ විදිහට ටයිප් කරලා මගේ account එකට log වෙලා ඉන්නම්. රයිට්, මෙන්න මේ විදිහට sign in button එක press කරාම login successful කියලා message එකක් display වෙලා අපි අපේ home page එකට මෙන්න මේ විදිහට move වෙනවා. ඉතින් අපි අද බලන්න යන්නේ මේ home page එක කොහොමද මෙන්න මේ විදිහට unique විදිහට අපි ඩිසයින් කරගෙන තියෙන්නේ කියලා. රයිට්, ඉතින් මෙතන හෝම් පේජ් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් මම මුලින්ම මෙතනදී ස්කිල් ෂොප් අපේ වෙබ් ඇප්ලිකේෂන් එකේ නේම් එක, ඒ වගේම අපි සර්ච් බොක්ස් එකක් යූස් කරලා තියෙනවා, සර්ච් බටන් එකක්, ඒත් එක්කම අපි නොටිෆිකේෂන් පැනල් එකක් මෙන්න මෙතනදී යූස් කරලා තියෙනවා. මේ නොටිෆිකේෂන් පැනල් එකේදී අපිට අදාළ නොටිෆිකේෂන් ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ ඕඩර්ස් කම්ප්ලීට් නම් ඕඩර් සෙට් එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපේ කාර්ට් එක, ඒ වගේම අපේ ෆේවරිට් ලිස්ට් එක, ඒ පාර්ට් තාම මං ඩිසයින් කරගෙන නැහැ. දැනට හෝම් පේජ් එක ඩිසයින් කරගෙන යන ගමන්. රයිට්, ඉතින් අපි හෝම් පේජ් එකේ ඩිසයින් පාර්ට් එක ගැන මේ වීඩියෝ එකෙන් බලමු. ඒත් එක්කම මෙතනදී අපේ යූසර්ගේ එහෙම නැත්නම් අපේ බයර්ගේ ප්‍රොෆයිල් එක, ප්‍රොෆයිල් පික්චර් එකක් අපිට මෙතනදී ඇඩ් කරගන්න පුළුවන්. ඒත් එක්කම අපේ ඩෑෂ්බෝඩ් එක, my profile, sign out කියන මෙන්න මේ විදිහට ඔප්ෂන් ලිස්ට් එකක් අපි දාගෙන තියෙනවා අපේ හෝම් පේජ් එකේ header එකට. right, ඒත් එක්කම අපි learn new skills, earn money, මෙන්න මේ විදිහට අපේ හෝම් පේජ් එකේ title එක මෙන්න මේ විදිහට use කරගෙන තියෙනවා. ඒත් එක්කම මෙතනදී අපි අපේ skill shop web application එකේ තියෙන ඕනෑම skill එකක් search කරලා හොයාගන්න පුළුවන් විදියට මෙන්න මෙතනදී search bar එකක් use කරලා තියෙනවා. ඒත් එක්කම search button එකක්, ඒ වගේම go to dashboard එක, ඒ වගේම browse skills මෙන්න මේ විදියට අපි ඩිසයින් කරගෙන තියෙනවා. right, ඉතින් ඒත් එක්කම future skills set එක අපි මෙන්න මේ විදියට ඩිසයින් කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී rates බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ skills වල prices, ඒ වගේම skills වල images මෙන්න මේ විදිහට අපි ඩිසයින් කරගෙන තියෙනවා. right, ඒත් එක්කම explore categories අපි category wise මෙන්න මේ විදිහට categories set එකක් home page එකට include කරගෙන තියෙනවා. ඒත් එක්කම අපේ users ලගේ comments, එයාලගේ feedbacks මෙන්න මේ විදිහට feedbacks area එකක් අපි use කරන් තියෙනවා. ඒත් එක්කම අපේ participants ලා ගන්න, ඒ වගේම අපේ skills users ලා මෙන්න මේ විදියට අපි අපේ හෝම් පේජ් එකේ ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒ වගේම අපේ ස්කිල් ෂොප් වෙබ් ඇප්ලිකේෂන් එක වර්ක් කරන විදිය, එහෙම නැත්නම් අපේ ස්කිල් ෂොප් වෙබ් ඇප්ලිකේෂන් එකේ යූසර් මැනුවල් එක වගේ පාර්ට් එකක් අපි මෙතනදී හෝම් පේජ් එකට ඇඩ් කරගෙන තියෙනවා. right, ඒත් එක්කම අපි නැවතත් අපේ ඩෑෂ්බෝඩ් එකට move වෙන්න, ඒ වගේම එක්ස්ප්‍රෝමෝ අපේ ස්කිල් ෂොප් වෙබ් ඇප්ලිකේෂන් එක ගැන වැඩි විස්තර මෙන්න මෙතනදී footer එකට ඉහළින් අපි මෙන්න මේ විදිහට include කරගෙන තියෙනවා. right, ඒත් එක්කම අපේ footer එක මෙතනදී බලා ගන්න පුළුවන්. skill shop, ඒ වගේම අපේ about එක, blog, careers, ඒ වගේම learn කියන category එකට යටතේ browser skills, categories, best seller, like this, ඒ වගේ අපේ footer එක අපි design කරගෙන තියෙනවා. right, ඉතින් අපි බලමු අපේ home page එක responsive ද කියලා ඕනම device එකක use කරන්න පුළුවන් විදිහට. ඉතින් අපි inspect ගිහිල්ලා බලමු. මෙන්න මෙතනදී අපිට බලා ගන්න පුළුවන් අපේ home page එක අපි බලමු. right, මෙතනදී අපි මොකක් හරි iPhone 12 Pro phone එක මෙන්න මේ විදිහට select කරගෙන right, ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා අපේ home page එක iPhone 12 Pro phone එකකදී මෙන්න මේ විදිහට තමයි display වෙන්නේ. ඉතින් ඒ වගේම අපි තවත් device එකකට මෙතනදී මහරු වුණොත් අපි බලමු
මෙන්න මේ විදියට අපේ ඕනෑම ඩිවයිස් එකක රෙස්පොන්සිව් විදිහට ඩිස්ප්ලේ වෙන්න අපි අපේ හෝම් පේජ් එක ඩිසයින් කරගෙන තියෙනවා. රයිට්. ඉතින් අපි අපේ කෝඩින් පාර්ට් එක පැත්තට ගිහින් බලමු අපේ හෝම් පේජ් එක කොහොමද අපි කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. රයිට්. ඉතින් මම මුලින්ම index.php කියන ෆයිල් එකට යන්නම්. අපේ index.php කියන ෆයිල් එකෙන් තමයි අපි sign in වෙලා අපේ හෝම් පේජ් එකට move වෙන්නේ. ඉතින් අපි හෝම් පේජ් එකට move වුණාම අපේ home.php කියන ෆයිල් එකේ මෙන්න මේ ෆයිල් එකට අදාළ කෝඩින් පාර්ට් එක තමයි මේ තියෙන්නේ. ඒත් එක්කම අපි header එක වෙනම ඩිසයින් කරගෙන තියෙනවා. ඉතින් මේ header එකට අදාළ කෝඩින් පාර්ට් එක, ඒ වගේම මේ header එකේ ඩිසයින් සෙට් එක. right. ඉතින් මේ තියෙන notifications, ඒ වගේම order completed, ඒ වගේ විස්තර, header එකට අදාළ විස්තර සෙට් එක, ඒ වගේම අපේ user name එක, user profile එක, ඒ වගේම අපි buyer කෙනෙක්ද seller කෙනෙක්ද කියන එක, ඒ දේවල් ටික මෙන්න මේ විදියට අපි header එකට include කරගෙන තියෙනවා. right. ඒත් එක්කම footer එකට ගියොත් එහෙම මෙන්න මේ විදියට footer එක අපි ඩිසයින් කරගෙන තියෙනවා. මම header එක සහ footer එක ගැන වෙනම වීඩියෝ එකකින් වැඩිපුර ඩිස්කස් කරන්නම්. ඒක නිසා මේ වීඩියෝ එකේදී ඒ ගැන වැඩි කතා නොකර අපි හෝම් පේජ් එකේ ඩිසයින් පාර්ට් එකට යමු. right. ඉතින් හෝම් පේජ් එකේදී ඔයගොල්ලෝ දකින්න ඇති අපි හෝම් පේජ් එකේ ටයිටල් එක විදිහට learn new skills earn money කියලා මෙන්න මේ විදිහට දාගෙන තිබුණු ටෙක්ස්ට් එකක්. ඒ ටෙක්ස්ට් එකට අදාළ div එක තමයි මේ තියෙන්නේ. අපි h1 tag එකක් ඇතුළේදී ඒ ටෙක්ස්ට් එක දාගෙන තියෙනවා. ඒ වගේම paragraph tag එකක් ඇතුලේ අපි තව ටෙක්ස්ට් එකක් මෙන්න මේ විදිහට paragraph එකක් දාගෙන තියෙනවා. ඒත් එක්කම අපේ search bar එක, අපේ search එකේ button එක, ඒ වගේම අපේ dashboard එක, go to dashboard එක, ඒ වගේම browse skills කියන buttons දෙක අපි ඒවා anchor tag ඇතුලේ දාලා තියෙනවා. ඒත් එක්කම මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ PHP අපි මෙතනදී use කරලා තියෙනවා. මොකද මේ අපේ home page එකට අදාළ button set එක work කරන්න අපි PHP use කරගෙන තියෙනවා. ඉතින් මම PHP ගැන මේ මෙතනදී වැඩි කතා නොකර ඉන්නම්. ඒක programming part එකේදී අපි බලමු. දැනට අපි designing part එක සම්බන්ධයෙන් discuss කරගෙන යමු. right. ඒත් එක්කම අපේ div 2 එක මෙන්න මේ විදිහට අපි design කරගෙන තියෙනවා home page එකේදී. ඒ වගේම අපේ ඉතුරු design set එකත් මෙන්න මේ විදිහට තියෙනවා. අපේ item set එක, අපේ carousel එකට අදාළ item set එක මෙන්න මේ විදිහට තියෙනවා. ඒ වගේම මේ වගේ images right. මෙන්න මේ විදිහට තමයි අපි අපේ home page එක design කරගෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන අපේ home page එකේ coding part එක අපි responsive විදිහට HTML, CSS, JavaScript, Tailwind CSS use කරලා අපේ home page එක responsive විදිහට design කරගෙන තියෙනවා. right. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බ වෙනකම් හැමෝටම goodbye.